හොඳයි අපි දහම් කරුණක් අද පැහැදිලි කරගෙන සාකච්ඡා කරමු. ඒ තමයි පින්වතුනි තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා කරුණු තුනක් හිතේ ස්වභාවය හඳුන්වලා දීමට. ඒ ගැන අපේ ගිහි බෞතුන්ටත් පැවිදි උතුමන් වහන්සේලාටත් තමන්ගේ සිතේ ස්වභාවය හඳුනන්නයි මේ දහම් කරුණ දේශනා කරන්න හිතුවේ, විග්‍රහ කරන්න හිතුවේ. පින්වතුනි පළවෙනි එක තමයි තත්තේව මුණ්ඩක තත්තේව වසලක තත්තේව සමනක. ඒක නැවතත් කියන්නම්. තත්තේව මුණ්ඩක තත්තේව සමනක තත්තේව වසලක. මේ කියන්නේ තත් කිව්වේ ගතිය. තත්තේ කියන්නේ මේ මොහොතේ තියෙන ගතිය. මේ මොහොතේ පවතින ගතිය. තත්තේව අපේ සිතේ මේ වෙලාවේදී පවතින්නේ මම නිකම්ම තමන් කවුරු හෝ වේවා හිස මුඩු කරගෙන නිකන් චීවරයක් දරාගෙන විතරක් ඉන්න කෙනෙක් නම් ඔය දේවදත්ත එහෙම වගේ දා ඒ ඇවිල්ලා තත්තේව මුණ්ඩක. මොකද හේතුව ආධ්‍යාත්මික හිතක් දියුණු කිරීම මොකුත් බලන්නේ නැහැ. වසල ගතිත් තියෙනව නැත්තේත් නැහැ. ඒ වසල ගතිත් එක්ක භාග්‍යවතුන් වහන්සේවත් ප්‍රතික්ෂේප කරගෙන මහා සංඝරුවණත් ප්‍රතික්ෂේප කරගෙන ජීවත් වෙන ඒ විදිහයි. ඒ තත්ත්වය මුණ්ඩක. අපේ මේ අද සමාජයේත් හිමිවරු එහෙම ඉන්නවා නම් ඒව නිවැරදි කරගන්නයි මේ දේශනාව කරන්නේ. දෙවැනි එක තමයි පින්වතුනි තත්තේව සමනක. ඒ කියන්නේ තමන්ගේ හිතේ ස්වභාවය ස්වභාව දහමේ හේතුඵල දහමකට කලපලා බලනවා නම් ඒ කියන්නේ මේ ස්වභාව දහමේ න්‍යාය ධර්මයක් නෙමෙයි. හිතට සිතවිල්ලක් එනකොට මේ සිතවිල්ල ස්වභාව දහමින් නිර්මාණයක් නේ කියලා දකිනකොට සිතවිල්ල ඒ න්‍යාය ධර්මයක් හැටියට දකිනකොට පින්වතුනි නාම රූප දෙක නිරෝධ වෙනවා. මොකද හේතුව නාම රූප දෙකකට බැඳෙන්නේ නැහැ සිතවිල්ල ස්වභාව ධර්ම එකක් නිසා. පුජ්‍යල සංඥා ඇතැරෙන නිසා. එතකොට ස්වභාව ධර්මයට සම කළ බලන එක්කිනාට කියනවා තත්වේව සමනක. සමනයන් වහන්සේ නම. ඊට පස්සේ තත්වේව වසලක. මේ කියන සිමිනමක් වේවා ගිහි භවතෙක් වේවා යම් මොනම කෙනෙක් කියන දේ වුණත් ප්‍රතික්ෂේප කොට නම් දකින්නේ එයා වසලෙක්. මොකද භාග්‍යතුන් වහන්සේ කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරපු කෙනෙක් නෙවෙයි. සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනා කරපු කෙනෙක්, ස්වභාව ධර්ම හේතුඵල ධර්මයට ගලපලා බලන්න ධර්මයේ දේශනා කරපු කෙනෙක්. තථාගතයන් වහන්සේ කියන්නේ එහෙමයි. තතු කියන්නේ සිතුවිල්ලේ තියෙන ගතිය පෙන්වන කෙනෙක් තමයි තථාගත කියන වචනේ තේරුම. තථාගත කියන්නේ තතු සිතුවිලි වල ගතිය පෙන්වන කෙනා. ඉතින් ඒක නිසා තථාගත කියලා කියනවා.